47 වෙනි MCQ එක රූපයේ පෙන්වා ඇති අපරිමිත ඉනිමන් ප්‍රතිරෝධ ජාලයක 1 ඕම් ප්‍රතිරෝධක වලින් සමන්විත වේ. මෙම ජාලයේ A සහ B ලක්ෂ අතර සමග ප්‍රතිරෝධය කැපිටල් R නම් පහත් සඳහන් කුමක් සත්‍ය වේද කියලා අහනවා. හරි AB අතර සමග ප්‍රතිරෝධය කැපිටල් R. හරි. දැන් අපෙන් අහනවා මේකේ පල්ලෙහා දීලා තියෙන සත්‍ය වෙන්නේ මොකක්ද කියලා. රයිට්. අපි මේ වගේ ජාලයක් ගත්තොත් එහෙම ඒ කියන්නේ ඔයාලට පේනවනේ නැවත යෙදෙන එකක්. ඒ කියන්නේ රිපීටඩ් එකක් පේනවනේ. අන්න ඒකේ පළවෙනි පුරුක හැර ඉතුරු පුරුක් ටික තියෙනවනේ. පළවෙනි පුරුක හැර ඉතුරු ටික මම ගන්නවා. දැන් මේකේ R කියලා දීලා තියෙනවා ඈ. AB අතර ප්‍රතිරෝධය. මම ඒක නිසා R ඩෑෂ් කියලා හිතන්නම්කෝ. හරි. R ඩෑෂ් කියලා මම ගන්නවා අගය. හරි. පළවෙනි පුරුක හැර ඉතුරු පුරුක් සියල්ලේම සමකේ R ඩෑෂ් කියලා හිතනවා. එහෙම හිතලා මම ඔන්න පළවෙනි පුරුක ඇඳ ගන්නවා. පළවෙනි පුරුක මෙහෙමනේ තියෙන්නේ 1 1 1 මේක A මේක B. දැන් මේ එන සෙට් එක මේ දෙන්න අතරනේ. ඒ කියන්නේ මේ මෙන්න මේ දෙන්නට ජොයින් වෙලා ඉන්නේ. R dash එක. හරි මේ ඔක්කොගේම සමකය මේ එකට සමාන්තරගතයි. මෙන්න මෙහෙම සමාන්තරගත වෙනකොට අපි දන්නවා ප්‍රතිරෝධ දෙකක් සමාන්තරගත වෙනකොට ලැබෙන සමකය හරිද? ඉන්න පොඩි මෙක්කෙනාගේ අගයට වඩා අඩු වෙනවා. හරිද? සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් තිනකොට ලැබෙන ඒ දෙන්නගේ ලැබෙන සමකය අඩු වෙනවා ඉන්න පොඩි එක්කෙනාටත් වඩා අඩු වෙනවා. හරිද? උදාහරණයක් විදිහට හිතන්නකෝ. මෙන්න මෙහෙම තියනවා කියලා. හරි? මෙයා 6යි මෙයා 4යි. ඔහොම හිතන්න. හරි? ඔහොම හිතුවොත් එහෙම හරි? මේ දෙන සමකය කොහොමද ගන්නේ? මේ දෙකේ ගුණිතය එකතුවෙන් බෙදන්න. එහෙමනේ තියෙන්නේ. ගුණිතය එකතුවෙන් බෙදන්න. එතකොට ඔයාලට එන්නේ 24යි 24 බෙදීම 10යි. ඔයාලට 2.4 කියලා දැක්කද? එතකොට ඔයාලට ලැබෙන උත්තරය මොකද වෙන්නේ? මෙතන ඉන්න පොඩි මෙක්කෙනාටත් වඩා අඩු වගේකට ගමන් කරනවා. ඒක නිසා මේ ලැබෙන උත්තරය එකට වඩා අඩුය. හරිද? ලැබෙන උත්තරය එකට x කියලා හිතමුකෝ. ඒක එකට වඩා අඩු උත්තරයක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. එතකොට ඒ ලැබෙන උත්තරය හරිද? මේ දෙන්නගේ සමකය මෙන්න මේ දෙන්න එක්ක මොකද වෙන්නේ? ශ්‍රේණිගත වෙනවා. ඒ කියන්නේ මෙහෙම ප්‍රතිරෝධයක් හැදෙනවා ඊට පස්සේ. හරිද? දැන් මේ තියෙන්නේ x කියලා මම ගත්තේ මේ කට්ටියගේ r වෙන එකක් මම හිතන්න r ඩබල් ඩෑෂ් කියලා හිතන්න. හරි r ඩබල් ඩෑෂ්. එතකොට r ඩබල් ඩෑෂ් වෙනවා. 1 1. දැන් එතකොට මේක එකට වඩා අඩු වගේක්. ඒකට මේ දෙන්න ගත්තොත් එහෙම ශ්‍රේණිගතයි. හරිද? ශ්‍රේණිගතයි එහෙනම් මොකද වෙන්නේ? එකතු වෙනවා. මේ දෙන්න එකතු වෙච්ච ගමන් 2යි අරකේ දශම ගානක් වෙන්නේ. එකට වඩා අඩුයි කියන්නේ දශම ගානක්. එතකොට ඔයාලට දශම සංඛ්‍යාවක් තියෙන බිංදුවයි දශම කියලා උත්තරයක් එනවා. එහෙනම් ඔයාට එන්නේ 2යි දශම ගානක් තමයි උත්තරයක් විදිහට එන්නේ. ඒ කියන්නේ 2ට වඩා වැඩි 3ට වඩා අඩු උත්තරයක් තමයි ඔයාට හම්බ වෙන්න ඕනේ. එතකොට එහෙම උත්තරයක් තියෙන්නේ අපිට 5 වෙනි උත්තරය තමයි තියෙන්නේ. ඔය ඉතින් ඕක හදන්න නැතුව හිතලා ගන්න. නේද? අපිට ඒක හිතලා බලලා ගන්න පුළුවන්. හරි. එතකොට උත්තරේ එන්නේ ආන්සර් එක 5. හරිද? ආන්සර් එක 5. හරි. මම දැන් කියලා දෙන්නම් කොහොමද මේක හදලා කරන්නේ කියලා. හරිද? මේ තින්නේ අපේ විදිය දැන් අපි බලමු කොහොමද මේක හදලා කරන්නේ කියලා හිතලා බලමු. right? මෙහෙමයි හදලා කරමු. දැන් මේ දෙන්නගේ සම කියනවනේ. හරිද? මේ දෙන්න සමග හොරවල සමාන්තරගත නිසා ඒ දෙන්න ගුණිත එකතුවෙන් බෙදන්න එපා. එතකොට ඔන්න එනවා එක. එතකොට ඔයාට ලැබෙන ප්‍රතිරෝධ ජාලය මෙහෙම එකක් නෙමෙයි. R dash යට 1 ධන R dash. හරි. මේක 1යි මේක 1යි. AB. AB අතර ප්‍රතිරෝධය දීලා තියෙනවන්නේ. හරිද? AB අතර ප්‍රතිරෝධය දීලා තියෙනවා. RAB එක R කියලාම දීලා තියෙනවා. හරිද? මේකෙදී හරි මම R dash කියලා මේක හිතුවේ පළවෙනි පුරුක හැර ඉතුරු සියල්ලේම සමකේ R dash කියලා හිතුවේ. හිතන්නකෝ එක පුරුකක් හැර ඉතුරු පුරුක ඔක්කොගෙම R dash කියලා ගන්න පුළුවන් නම් හරිද? අනිත් පුරුක එකතු කළා කියලා එක වෙනස් වෙන්නේ නැහැ කියලා අපි උපකල්පනය කරනවා. එක පුරුකක් හැර ඉතුරු පුරුක ඔක්කොම R dash කියලා මට ගන්න පුළුවන් වුණා නම් අනිත් පුරුකත් ඔකට ආවා කියලා වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා. එහෙනම් මේ RAB අතර සමකය. ඒ කියන්නේ මේ කට්ටිය අතර සමකයක් මට ලියන්න පුළුවන්. කවුරු විදිහටද R dash මම R dash හිතුව නිසා ගානේ නම් දීලා තින්නේ R විදිහට ගන්න කියලා. හරි. එතකොට මේක මොකද වෙන්නේ? අර ඔක්කොගේම කට්ටිය R dash කියලා ගන්න පුළුවන් වෙච්ච හින්දා මට මේ කට්ටියගේ සමකය R dash කියලාම හිතන්න පුළුවන්. හරි. එතකොට ගානේ ඔක දීලා තින්නේ R කියලා. එහෙනම් R dash එනකොට මම R කියලා හිතාගෙන මෙතනින් පස්සේ ගාන හදනවා. එතකොට මේ කට්ටිය බාන ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක් තියෙනවා. ඒ ඔක්කොගේම සමකය කැපිටල් R ට ඒ කියන්නේ සමාන වෙන්න ඕනේ. මොකද මම R dash එක R කියලා දැන් ගත්තා. R dash එක R වෙන්න ඕනේ දැන්. හරි. එතකොට මේ දෙන්න දෙකයි. ශ්‍රේණිගතයන් එකතු වෙන්න තියෙන. එතකොට මෙයාත් එකතු වෙන්නයි ඕනේ. R
1 ධන r. හරස් ගුණ කරන්න. හරස් ගුණ කළොත් එහෙම r ඉස්සලා පොදු හරයක් අරගෙන පොදු හරයක් අරගෙන 2යි 1 ධන r r. දැන් හරස් ගුණ කරන්න r 1 ධන r දෙවාරයක් දැන් මේක සුළු කරලා අපි දාමු 2 ධන 2යි r ධන r. ඔහොමනේ. එතකොට r වර්ග ධන r. මෙතන r එක එනවා r වර්ග වෙනවා සමානයි 2 ධන 2යි r ධන r. මේ r ට මේ r අයින් වෙලා යනවා. එහෙම බලුවොත් එහෙම r වර්ග ඍණ 2යි r ඍණ 2 සමානයි බිඳුව කියලා වල සමීකරණයක් එනවා. ඒතර මේ සමීකරණේ මූල හොයන්න ඕනේ. දැන් r එක හොයන්න ඉතින් මේක සාධක කැඩෙන්නේ නැහැ නේද? හරි. ඒක නිසා අපිට පුළුවන් අපිට දෙනවා ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව ආකාර සමීකරණ වල මූල හොයන්න පුළුවන් ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2යි a. එහෙනම් ඔය සමීකරණ වල මම r හොයනවා. ඍණ b කියන දැන් b ධන b නේ මෙතන ඉන්නේ මේ ධන b නෙමෙයි ඍණ 2යි කියන නිසා ඕක මේ ආකාරයට ලියලා තමයි ගන්න වෙන්නේ. එහෙනම් මෙතන ඉන්නේ ඍණ 2යි කියලා. b කියන්නේ ඍණ 2යි. ධන හෝ ඍණ b වර්ග කියන්නේ දැන් ඍණ 2 වර්ගය ඍණ 4යි. a කියන්නේ 1යි. c කියන්නේ ඍණ 2යි. බෙදනවා 2යි a. right. ඍණ 2 මේක ධන 2ක් වෙනවා. මෙතනින් එනවා 4යි. මෙතන 8යි. සුළු කිරීමක් තියෙනවා. එහෙම ගත්තොත් එහෙම r සමානයි 2 ධන හෝ ඍණ 12 බෙදීම 2. ඒතර මට මේ වර්ගමූල 12 කියන එක 4 වැඩි කිරීම 3යි කියලා ලියන්න පුළුවන්. හරිද? වර්ගමූල 12 කියන එක 4 වැඩි කිරීම 3යි කියලා ලියන්න පුළුවන්. ඉන්නවා 2යි මූල 3යි කියලා ලියන්න පුළුවන්. අපිට 2යි මූල 3යි කියලා මොකද 2. එහෙනම් ඔයාලට එනවා r සමානයි 2කින් බෙදුවොත් 1 ධන හෝ ඍණ මෙහෙම එනවා. දැන් r එක දැන් මූල 3 කියන්නේ 1.73 ඇතිද? r එක බිඳුවට වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඔයාලට ගන්න වෙන්නේ ධන උත්තරය ගන්න වෙන්නේ වැඩි වුණු නිසා. මේක මොකද වෙන්නේ? මූල 3 කියන්නේ 1.73යි දෙක. එහෙනම් 1 ධන 1.73යි දෙක. එහෙනම් වටන 2.73යි 2යි කියලා උත්තරයක් ආසන්න විදිහට ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ එන්නේ 2ට වඩා වැඩි 3ට වඩා අඩු උත්තරයක්. එහෙනම් ආන්සර් එක 5යි කියලා මොම හදලා ගන්නත් පුළුවන්. ඉතින් ගොඩාක් වෙලා වෙනවනේ හදලා ගන්න. මේ දැනගන්න ඕන කෙනෙක්ට තමයි හදලා පෙන්නන්නේ. නැත්නම් අර විදිහට මුලින් කිව්ව විදිහට හිතලා බලලා උත්තරේ ගන්න පුළුවන්.